එයා ඔයාට කැමති කියලා chat එකෙන්ම අඳුරගන්නේ මෙහෙමයි. ඔබ chat කරන කෙනා ඇත්තටම ඔබට කැමතිද කියලා දැනගන්න ඕනේද? මූණට නොකියවත් ඔවුන්ගේ ටයිපින් රටාව සහ පණිවිඩ ඇතුලේ සැඟවුණු මනෝවිද්‍යාත්මක ලක්ෂණ තුනක් තියෙනවා. ඒ මොනවද කියලා අදම දැනගන්න. chat එකක් කියන්නේ හොඳ වචන විතරක් නෙවෙයි. ඒක ඇතුලේ කෙනෙක්ගේ අවධානය සහ උනන්දුව මැනගන්න පුළුවන් සූක්ෂම දේවල් කිහිපයක් තියෙනවා. මේ ලකුණු ඔබේ chat එකේ තියෙනවද බලන්නකෝ. පළමු ලකුණ ප්‍රතිචාර දැක්වීමේ වේගය සහ දිග. ඔබ පණිවිඩයක් යවූ සැනින් ඔවුන් පිළිතුරු දෙනවද? ඒ වගේම ඔබ කෙටි පණිවිඩයක් යවුවත් ඔවුන් දිගු පණිවිඩ හරහා පිළිතුරු දෙනවා නම් එයින් හැඟවෙන්නේ ඔබ සමග කතා කිරීමට ඔවුන් තුළ ඇති දැඩි උනන්දුවයි. ඔවුන් උත්සාහ කරන්නේ කොහොම හරි chat එක දිගටම පවත්වාගෙන යන්නයි. දෙවෙනි ලකුණ භාෂාව අනුකරණය කිරීම. මනෝවිද්‍යාවට අනුව අපි කැමති කෙනෙක්ගේ පුරුදු අපි නොදැනුවත්වම කොපි කරනවා. ඔබ නිතරම පාවිච්චි කරන එමොජි වර්ග හෝ විශේෂිත වචන ඔවුන් අලුතින් පාවිච්චි කරන්න පටන් අරන් නම් ඒ කියන්නේ ඔවුන් යටිසිතින් ඔබට ඉතාමත් සමීප වෙන්න උත්සාහ කරනවා. දෙවැන්න පළමුව පණිවිඩ වීම සහ කුඩා දේවල් මතක තබා ගැනීම. සෑම උදෑසනකම පණිවිඩ වන්නේ මුලින්ම ඔවුන්ද. ඒ වගේම ඔබ කලින් chat එකකදී කිව්ව ඉතාම කුඩා විස්තරයක් පවා ඔවුන්ට මතක තියෙනවා නම් ඒක ලොකු ලකුණක්. උදාහරණයකට අද ඔයාගේ අර වැඩේ මොකද උනේ වැනි ප්‍රශ්න හරහා ඔවුන් පෙන්වන්නේ ඔබේ ජීවිතයේ සිදුවන දේවල් ඔවුන්ට ඉතාමත් වැදගත් බවයි. මතක තබා ගන්න. මේ ලකුණු තියෙනවා නම් බොහෝ දුරට ඔවුන්ගේ හිතේ ඔබ ගැන විශේෂ තැනක් තියෙනවා. හැබැයි ඉක්මන් වෙන්න එපා. තව ටික කාලයක් ඔවුන් නිරීක්ෂණය කරලා ගැළපෙනම වෙලාවක ඔබේ අදහසත් කියන්න. මේ වගේ දේවල් දැනගන්න හැකිනම් subscribe කරන්න. නොහැකිනම් වහාම subscribe කරන්න.